සර් එදා මාර සීන් එකනේ උනේ. මොකද උනේ? මම බස් ස්ටෑන්ඩ් එක ළඟ ඉද්දී Wait. That is absolutely wrong පුතා. බස් ස්ටෑන්ඩ් අපි එහෙමද කියන්නේ? නැහැ. අපි ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකේදී බස් ස්ටෑන්ඩ් කියලා සර් සවුන්ඩ්ස් දෙකක් යනකොට අපි ඒ දෙක අතර පෝස් කරන්නේ නැහැ. නැත්නම් අපි කියනවා ඒ දෙක බිඳින්නේ නැහැ. අපි එක සවුන්ඩ් එකයි ගන්නෙ. උදාහරණයක් බස් ස්ටෑන්ඩ්. තව දුන්නොත් police station, windscreen. අපි මේ police station නෙමෙයි windscreen නෙමෙයි windscreen, police station, bus stand. මේ වගේ ඔබට එදිනදා භාවිතා වෙන ඉන්ට්‍රස්ටිං ඉංග්‍රීසි ටිප්ස් දැනගන්න අවශ්‍ය නම් අපිව ෆලෝ කරලා තියාගන්න. ඒ වගේම නව්‍ය කරණය වූ අලුත්ම වැඩසටහනකින් ඔබේ ඉංග්‍රීසි ප්‍රශ්නයට ෆුල් ස්ටොප් තියන්න ඔබට අවශ්‍ය නම් මෙන්න මේ WhatsApp අංකයට මෙසේජ් එකක් දාන්න.